හායි කොහොමද ඉතින් තව ලොග් එකක් තමයි ගෙනල්ලා තින්නේ. ඉතින් අදත් මං ඉන්නේ රිවිව් එකේ අතරම. එහෙම නැත්නම් ගොඩක් අය කියන විදිහට අපේ අහුංගල්ලේ ගෙදර තමයි තින්නේ. රූම් රිවිව් එක ලංකාවේ තනි මිනිස්සෙක් වැඩිපුරම රිවිව් කරපු කාමරේ තමයි මගේ රිවිව් එකේ කාමරේ. වොෂ්රූම් ටික තියෙනවා. මේ වෙනවා. ඔය වෙනවා කන්නඩියක් තියෙනවා. ඇඳවල් තියෙනවා. ටීවී එකක් තියෙනවා. මේ LED ගියාට පස්සේ ඔන්න view එක තියෙනවා. ඕකේ. ඔක තමයි room review එක. නෑ good morning. Good morning. ඔයාලා මේ club එකට ගියා අපි නම් ඉදාගත්තා. හොඳයිද club එක? නියුක්ලියර් ඇටැක් එකක් වුණත් අපේ ඔෆිස් එකේ ස්ටෑන්ඩ් අප් එක උදේ 9ට තියෙනවා. Vlog එකක් තමයි. Thank you වාගේ support එකට. අඩියම අවුල නැහැ. අද නෑ. ඔව් අනික කටට ඔව් අනික කටට කරද monthly කියන දා weekly customer වෙලා තියෙන්නේ. ඒකට සිංහලනොත් reply කරනවා ලියන්නේ. Oh, yes. Hi, Dilshan. කොහොමද ඉතින්? මොකද කරන්නේ? හැමදේම අමතක වෙන්න කියලා අපි මැරි කරමුද? ඒක සුපිරිනේ. සුපිරිනේ ඒක. ඔයාලා බලන්නද මේ හැම්බලේ මොකද මේ රිවිව් එකට යන්නේ කියලා. අතන මේ පාර ගියේ තාත්තා එයාගේ මේ නෑදෑයෝ කට්ටිය අපි මේ පාර රූම්ස් තහ දාලා කට්ටියම මේ එක කෙනෙක් ගියා තාත්තා. ඉතින් මේ ඔකත් එක මට මතක් වුණා මේ ගිසතිය වගේ කැෂ් ලොජික් එකේ මල්ලි දාලා තිබ්බා ඉන්ටර්විව් එකක් මගේ. ඒක එයා මගෙන් අහනවා මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක තියෙන කියන්නේ මොකද හිතන්නේ කියලා. මම ඒක කිව්ව අතරම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක අතරම සාපේක්ෂයි. මේකට හරි ලස්සනම මම දැක්ක පර්ෆෙක්ට් මාසයක දෙනෙක් කෙනෙක් තමයි ජිමිකා කියලා ඉන්නවා. කැමඩියන් කෙනෙක් මම ස්ටෑන්ඩ් අප්ස් මාන හරි ආසයි. ස්ටෑන්ඩ් අප් වල ලුයිස් එකේ තමයි මම ආස්ම කරන. ඒ ලුයිස් එකේ මේ ලුයි කියලා තියෙන TV series එක රෙකමන්ඩ් කරන එක බලන්න කියලා. ජිමිකා කියන කතාවක් තියෙනවා මේ ඔයාට තව මේ වගේ අපි හිතමුකෝ ඉන්කම් එක ඩබල් ට්‍රිපල් වෙලා හරි එහෙම නැත්නම් 10 ගුණයකින් වැඩි වුණා 10x වුණත් ඔයා කරන්නේ මේ දැන් ඔයා කරන වැඩේම නම් එහෙනම් ඔයා රිච් කියලා. අතන ඔය එක කල්පනා කරලා ඒක පර්ෆෙක්ට් ඩෙෆිනිෂන් එකක් හරිද? මම කල්පනා කරලා දැන් අපි ඔලි එක හරිද? කන්නකො මම නිකම් මල්ටි මිලියනර් කෙනෙක් වුණා කියලා USD වලින් ඒත් මම ස්ටිල් මේ ඔෆිස් එකේ මෙහෙමයි මම මීට වඩා සමහර නිවාඩු ගනි මීට වඩා මට නිදහසක් තියෙයි. දැන් මම ගන්න වෙලාවක් නැති මම එහෙම ගියාට ඇත්තටම පට්ට බිසි යන මොනොත් වඩා මොන හරි බ්ලොග් එක අරන් ඉන්නවා වගේ වෙන්නට ඉතුරු වෙලාවේ මම වැඩ කරනවා. ඊට වඩා නිදහසක් හම්බෙයි හැබැයි ස්ටිල් මම ඒක කරයි. කියන්නේ ඒ තියෙන ග්‍රයින්ඩ් එක, ඒ තියෙන ස්ට්‍රෙස් එක, දැන් ඒ අලුතෙන් දෙයක් කරනකොට තියෙන ඒ ජොලි ඒක වෙනම එකක්. ඒ ඩෙෆිනිෂන් එක අනුව බලුවොත් අතරම මම හිතනවා මම සක්සස්ෆුල් කියලා. රයිට් කොහමරි අද ඉතින් තියෙනවා දන්සල් ටිකක් යන්න තියෙනවා තාත්තගේ තොරන් ඕපන් කරන රමේව තියෙනවා. ඉතින් ඒ ටිකට යන්න තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පහල අරගෙන තමයි දන්සල් දැන් හිටියේ එනකොට ඉතින් වහිනවා what to do. ඕකේ. සුපිරියට තමා ගත්තා. ආයෙ අසඩු වුණා. මම නම් ගයි මම ආවා. දන්සල් බලන්න. දන්සල් බලලා තමයි යන්න වෙන්නේ අතරම මොකද මේ ඔයාලට පේනවා ඇති පොලිම. අපි නිකන් යාළුවනේ දන්සලක් අතරට මාවා. ඒ තමයි අපගේ ඔයාතර කෝල් කර කෑලි කට් කරන්න කිව්වේ. වැඩේ සුපිරියට තියෙනවා. ඒක තමයි. මගේ ප්‍රසාද් ළඟයි. දකින්න YouTube එකේ. කොට කලින් දැක්කේ සර්. හයි දංගනාත් මේ ප්‍රසාද් YouTube කෙනෙක්. දැන් බලලා තියෙනවා. අපි හරි ෂේප් එකේ අර හරි ඉන්නවා. තමුන්දාසේලා අපිට ඔව් මම ඇත්තටම එක්කෙනෙක් යව ප්‍රශ්න ඉදිරියට. හොඳයි කියලා මම කිව්වා. මම ඊළඟ සිකියුරිටි කෙනෙක් සෙට් කරගත්තා. රිවර්ස් එකට යනවා රිවර්ස් කැමරාවකුත් නැතුව. අපිට ඇත්තටම ලුකු හීන තිබ්බා වහලේ අරගෙන දන්සල් වලින් ඔහොම අයිස්ක්‍රීම් අරන් කනවා. අපි ඒවයි ප්ලෑන් එක තිබ්බේ යාළුවනේ. ඒ බින්දු හරි හවස අපි try එකක් දෙමු. හා දන්සල් සිහිනේ එහෙනම් අපි හේදිලා ගියා. අපි හවස try එකක් දෙමු.
පුළුවන් වුණොත් එළියට යන්න. වහලේ අරගෙන ගිහලා ඇස්කින් කණ්ඩ වෙන්නේ නැහැ මං හිතා හිරපු විදිහට. මේ බයික් එකේ ගිහිල්ලා රෝම ගහලෙමු මොකද වෙන්නේ කියලා බලන්න. ලයිට් ටික දාලා තියෙන්නේ. අපි මේ එකපාරත් එමින පාඩමක් ඉගෙන ගත නැති හින්දා මේ ආය පාරත් එමින් යන්න හදන්නේ. ඒ කියන්නේ මොකක්ද එකක් තියෙනවා ඈ කවුද එලිෆන්ට් හවුස් රහට එන්නම හදලා එම්ම බඩු දිලා හවුස් මැරිඩ් ලයිෆ් අපරාධ යාළුවනේ දාන්සලගෙන් හම්බෙච්ච ලොකුම අයිස්ක්‍රීම් එක මේක මේ දැන් යන්න තියෙනවා මේ තොරණ ඕපන් කරන්න මෙහි ඊට පස්සේ ඌඩුවකට තැන තියෙනවා දෙකම තියෙන එක වෙලාවට ඒකයි වැඩි ආව මේ වාහනේ දාලා අයියෝ හතහ වාර කියලා කිව්වනේ හතහ කියලා කිව්වේ නෑ පුතේ ප්‍රශ්නයක් නෑ පුතේ ඉතා රාත්‍රිතර රණි පෙළඳ ව්‍යාපාරික අභිගුමාර්ගද චෙක්ස් අධිපති ඒ තොරණ ඉවරනකන් ඉන්න බැරි වුණා මෙන් දැන් යන ගමන් ඌඩු ඕපන් කරන්න එතන භාගයට ඒක මේ තියලා let's go okay අපිට ඉතින් විනාඩි 45ක් පරක් වුණා අපි යාර අතන්ට ගියානේ මෙන්දා මේ හරි වෙලාවට එන්න බැරි වුණා මේ සෝරි මේ අරගේ ෆුල් try කරා එන්න ඔව් මෙයා කියනවත් අයිස්ක්‍රීම් වල ඉවරලා